අයිබෝවන් ඔබ අද මේ එක්වී සිටින්නේ ගේම් ටෝක් වැඩසටහනත් සමගයි. අද විශේෂ ආරාධිත අමුත්තෙක් ඉන්නවා. ඒ තමයි මහිම සඳමාල්. ඔහු කැමති වීඩියෝ ගේම්ස් පිළිබඳ සාකච්ඡා කිරීමට මම ඔහුට ආරාධනා කරනවා. අපි පොඩ්ඩක් ප්‍රේක්ෂකයන්ට කියමු ඔබේ ගේම්ස් පිළිබඳ ඔබ තියෙන දැනුම කොහොමද? ඔබ කැමතිම ගේම්ස් මොනවද? මම කැමතිම ගේම්ස් තුනම කිව්වොත් මගේ ආසම තුන කිව්වොත් Elden Ring, Hollow Knight and Hollow Knight Silksong. අපි මුලින්ම ඔබ සඳහන් කරපු Elden Ring ගේම් එක පිළිබඳ පොඩ්ඩක් ප්‍රේක්ෂකයන්ට දැනුවත් කරමු. Elden Ring කියන්නේ third person RPG ගේම් එකක්. From Software කියන කම්පැනි එකෙන් හදන්නේ. ඒක අර ගොඩක් අය කැමති ලොකුම හේතුව තමයි ඕකේ තියෙන ඩිෆිකල්ටි එක. සාමාන්‍යයෙන් ඕකේ දිනකට වඩා තියෙන මැරෙන්න. බොස් ෆයිට් සාමාන්‍යයෙන් ඕකේ තියෙනවා 250කට විතර බොස් ෆයිට් තියෙනවා. සාමාන්‍යයෙන් මේන් ස්ටෝරි බොස් ෆයිට් තියෙන්නේ මම තරමට 30ක් වගේ. ඔප්ෂනල් බොස්ලා ඉන්නවා 180ක් විතර. يعني ඒක අර ප්ලේයර් කෙනෙක්ට චැලෙන්ජින් එක්ස්පීරියන්ස් එකක් තමයි Elden Ring ප්ලේ කරනවා කියන්නේ. අපි පොඩ්ඩක් ඒකේ ස්ටෝරි එක සම්බන්ධයෙන් කතා කරමු. ස්ටෝරි ගැන කතා කරොත් ඒකේ තියෙන්නේ ගෝල්ඩන් නෝඩ් කියලා එකක් තියෙනවා. ඔක ලොකු කතාවක් උතන තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන් විස්තර කරන්න මට එතන වෙලා මදි. එතන තියෙනවා ගෝල්ඩන් නෝඩ් කියලා එකක්. අපිට තියෙන්නේ ගෝල්ඩන් නෝඩ් එක රීස්ටෝර් කරන්න. තව එන්ඩින් තියෙනවා. කියන්නේ අපිට පුළුවන් ඒක සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න. නැත්නම් අපිට පුළුවන් වෙනම අලුතෙන් ওই ලෝකේ විනාශ කරලා අලුත් ලෝකයක් පටන් ගන්න. ඒ වගේ කතාවක් තමයි තියෙන්නේ. ඕකේ ඔබ සඳහන් කරා ඔබලා බොස්ලා කීප දෙනෙක් සිටිනවා. ඔබ කැමතිම බොස්ලා ෆයිට් කවුද? මගේ ආසම බොස්ලා තුන් දෙනෙක් කියන්න. පළවෙනි එක මාජිට්. පළවෙනි අපිට හම් වෙන පළවෙනිම මේන් බොස් ෆයිට් එක. ඒක ගොඩක් අය ලීසි කියලා තමයි කියන්නේ. ඒත් අර පළවෙනියටම ඔය ගේමේ ප්ලේ කරන කෙනෙක්ට ඔක ලොකු චැලෙන්ජ් එකක්. ඊට පස්සේ ඉන්නවා මෙලේනියා. මම ප්ලේ කරපු බොස්ලා අතරින් අමාරුම බොස් මට නම්. මම මැරලා ඇති 300 පාරකට වඩා යාට. ඒක අර ගොඩක් අය කියනවා අන්ෆෙයාර් ෆයිට් එකක් කියලා. ඒත් ඉතින් ඒක ඇත්තටම ෆන් ප්ලේ කරන්න. ඔබ සඳහන් කරපු අනිත් ගේම් එක තමයි Silksong. මේ පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් ප්‍රේක්ෂකයන්ට දැනුවත් කරන්න. Silksong කියන්නේ ඊට කලින් කතා කරන්න ඕනේ Hollow Knight ගැන. Hollow Knight එකට ආපු දෙවෙනි ගේම් එක තමයි Silksong කියන්නේ.